අපි අද යන්නේ කොළඹට කිට්ටු තවත් ලස්සන දියැලක් බලන්න. නුගේගොඩ ඉඳන් මට මෙතනට එන්න කිලෝමීටර් 34ක් වගේ පින්නුවේ. හරිම ලස්සන පාරක් හොඳයි. ඕනම වාහනයකට ලේසියෙන් එන්න පුළුවන්. මෙන්න මේ හරිය තමයි වාහන නවත්තන්න ඕනේ. මේ බයික් වගේක් නවත්තලා තියෙන්නේ. හරිම ලස්සන නිස්කලංක වටපිටාවක් තියෙන්නේ. ශබ්ද බද්ද හරි අඩුයි. නිදහසේ ඇවිල්ලා යන්න පුළුවන් තැනක් මෙතන. ඉස්සර මේ වගේ අත්වැටක් හදලා තිබ්බේ නෑ තියැල්ලට. ඒක අමාරුවෙන් තමයි බහින්න ඕනේ. දෙපැත්තෙම දියැලට යන්න පුළුවන්. මේ පාලම දෙපැත්තෙම දියැලට බහින්න පුළුවන්. ඔයගලන්ට එන්ජොයි කරන්න පුළුවන් සතිය දවසක ආවොත්. නැත්තම් සතියන්තේ මම හිතනවා සෙනග ඇති කියලා. මොකද මම සතියන්තේ කවදාවත් ඇවිල්ලා නැහැ. මම මෙතනට ඇවිල්ලා තියෙන්නේ සතිය දවස්වල. ඔයගොල්ලෝ එන්ජොයි කරනවා වගේම මේ තැනත් පිරිසිදුව තියලා එන්න. නානවා නම් මෙතන හොඳ තැනක්. ඇත්තට ගැඹුරු නෑ මෙතන. නාන්න පුළුවන්. ඒ වගේම අර පල්ලෙහා තියෙන තැනත් නාන්න පුළුවන්. එතනත් ගැඹුරු නෑ. මගෙත් එක දිගටම රයිඩ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා ලයික් එකක් දාගෙන යන්න.